ආසාවෙන් සින්දුව කියනවා කියන්නේ මම යාගේ පපුවට ගිහිල්ලා ඉවරයි. අජිත් අයියා මට සින්දුව කියන්න කිව්වනේ. කිව්වම එතනින් ඉවරයි. ජෝතිපාල මහත්තයා අඳන් ඉන්නකොට ෂර්ට් එක ලස්සන කිව්වම ගලවලා දෙනවා. ඒ හිස්ටරියක් තිබුණ මිනිස්සෙක්. ඉතින් ඕක මම සින්දු ටික මම යනකොට මරනවා මලා යනවාද කියන්නකො. දෙට්ටිය කොනක තියාගෙන. ඒක කියපු දවසේ සිට CD එක අවුට් වෙච්ච දවසේ ඉඳන් අයිති ප්‍රේක්ෂකයාට. එයා ඒක වින්දත් බැන්නත් මොනවා කරත් ඒක මම ඒගොල්ලන්ට දීලා ඉවරයි. ඉතින් ඒගොල්ලන්ගේ අයිතිය ඒගොල්ලන් ඒක රැකගෙන යනවා කියන එක තමයි මම කියන්නේ. අදටත් මට හානියක් කළා නැහැ. හැබැයි කවුරුත් පුළුවන් සමහරුත් මං තරම් ඒ මාත්‍රා වලට යන්න බෑ. කෝරස් වර්ස් මාරු වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් මම කියන්නේ ආසාවෙන් කියන එයා තමයි මාව ජනප්‍රිය කරේ. එයා කියපු නිසා තමයි මම ඉතින් ඒ තලෙ දිස්සිලා හිටියේ. නැතු මම ඔකට ගෑ ගහලා නැමෙත්තු. එහෙම නෑසුණු ගී තියෙන ගොඩක්. ඒ අපි ඒකට මේ දෙයියෝ දෙන දෙයක්. මේක විශ්වයත් එක්ක කරන ගනුදෙනුවක්. අපි කුහක වෙලා අපි නිකන් මේක මගේ කියගෙන දැඟලුවට ඔබ ලියලා තියෙන්නේ වෙන කෙනෙක්. සින්දුව මෙලඩි එක කරලා තියෙන තව කෙනෙක්. හරියට බැලුවොත් ගායකයට අයිතියක් නැහැ. මම කියන්නේ මේ මගේ ගීත කවුරුත් ගායනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේකයි ප්‍රශ්නේ. අවශ්‍ය නැහැ කියන්නේ ආධුනික තරඟ වලට මේ තරඟ වලට කිව්වා ඊට පස්සේ ඒවැම් දිනවල කළා පස්සේ නමුත් මම ජීවිතුන් අතර ඉන්නවන් තාම මගේ ගීත කවුරුත් ගායනා කරන්න ඕනේ නැහැ වේදිකාවේ නේ තේරුම් නැහැ මම සන්දර්ශනයෙන් සහභාගී වෙලා මගේ රක්ෂාව සංගීත සන්දර්ශන සහභාගී වෙලා ජීවත් වෙන එක ජීවිතයේ මගේ රක්ෂාව ඒ නිසා මම කැමති නැහැ කාටවත් මගේ කවුරුත් මගේ ගීත ගායනා කරනවට වේදිකාවල ඒ සංගීත සම්දර්ශනවල කවුරු හරි ගායනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මම හදිස්සිය ආවා. මාව ඉන්වයිට් කළා මට මම සංගීත සින්දු කියන්න. එතකොට මේගොල්ලෝ කියලානේ. මේගොල්ලෝ මගේ වගේ කියලා. මම මොනවද කියන්නේ? ඉතින් මට වෙන්නේ මට කියන්න නැවත. මට ඒගොල්ලෝ කිව්වට මට වැඩක් නැහැ. කියලා මට මම කියන්නේ ඒ නිසා කරුණාකරලා මගේ ඉන්දු ගායනා කරන්න එපා වේදිකාවේ මගේ ඒව මම තව ජීවිතුන් අතර නෝ මම මැරෙම ඕනයක් කරගන්න